අයියේ දැන් කම්බුනාද මේ පැත්ත පේන්නේ නෑනේ. හොයන්න මේ ඉන්ටර්න් නදුව බලන්න ඕවිද මේ වාලක පැත්තේ ඉන්ටර්න් තිබ්බද? මේ නෑ තාම හම්බුන්නේ නෑ ඉන්ටර්න් රෙප් අයියා මේ ඔයා ෂර්ට් එක ඇඳගත්තද හරියක? හරියට ගත්තා. හරිනේ. දැන් උඹලා ඉන්ටර්න් දඩයමට රෙඩිද? රෙඩි. CV එක හැදුවද? හදුවා. ලේටෙක්ස් වලින්ද ගැහුවේ? ලේඩෙක්ස් වලින් ගැහුවා ගියා. ගෑ සුපිරියට ගාලා තියන්නේ ගයිඩ්ලයින්ස් ෆලෝ කරාද? ෆලෝ කරා. ෆලෝ කරලා හරි. තියන්නේ ඔන්න ඩිපාර්ට්මන්ට් එකෙන් දෙනවා උඹලට ඊතල 3ක් හරිද? වැඩි නෑ මීට වඩා ඉල්ලන් එන්න එපා හරිද? ඉතින් මට නම් ඊතල 3ක් ඕනේ එකක් හොඳට වැඩි. බලපංකෝ. එහෙනම් මල්ලි පොඩේ දැන් ඔයා දඩේමට එන්නේ නැද්ද ඊතල එපාද ඔයාට? මල්ලි ගිය දෙසැම්බර් වලම මං ඇවිල්ලා කරා සුපිරි දඩේමක් කෙලින්ම ෆොරින් මාර රෙප්ලානේ බං මුන් මේ මාර රෙප්ලානේ බං මුන් ඔක්කොම ඉන්ටර්න් ඉන්ටර්න් හොයලා. අරගෙන ඉතුරු වෙනවා අපිට දෙන්න මුන් මාර මිනිස්සුනේ එහෙනම් මල්ලි අපි යනවා හරි මේ ඉඳපන් හරිද හොඳට කරන්න අපිත් ඔය වෙන සුපිරි ඉන්ටර්න් ගණින් දුන්න විදිහු උඹ ඔය පැත්තේ බලන්න සුපිරි ඉන්ටර්න් මේ මුන් බාර පැත්ත බලපන් හොඳ එකක් දැක්කොත් කියපන් ඈ. හරි, අනිවාර්යෙන්, මාත් හොඳ එකක් අනිවාර්යෙන්. දැක්කොත් කියනවා ඈ. අරේ අනිවාර්යෙන්. පේන්නෙත් නෑ. ඒ ඔව් මොකක්ද දැක්කේ? මොකක්ද? මේ දවල්ට කන්න දෙන එකක් තියනවලු දවල්ට කන්න දෙනවා? මේකනේ බං අර ඈත කොනේ ඉන්නකද? ඒ අර ඈතකද? ඈතක බං මේ මචං මෙහෙමයි මේ ඕක ඈතනේ. ඔව් වැදීද කියන්නත් බෑ. ෂුවර් නෑනේ ඔව් ආයෙ වැදුනොත් ගිහලා අරන් එන්නත් තියෙනවනේ. ඕ ඒකෙන් ලොකු දුරක් යන්නත් වෙනවනේ ලොකු දුරක් යන්න වෙනවා මේ. අන්තිමට කරන්නම දෙයක් නැතුනොත් ඔය තියෙනවා. ඒකට දීමු කන්නත් දෙනවනේ. ඕ ඒ කන්න දෙනවා නම් සුපිරිනේ බං හරි වෙන- වා වෙන- වා තව හොඳ එකක් දැක්කොත් හොයන්න කියන්න. අන්න අර සුදු පාට ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන්. අම්මට සිරි සුපිරිනේ බං මේ පොඩ්ඩක් මම තියන්නේ ඈ? නෑ මේ ඉඳ පොඩ්ඩක් ඉතින් තියන්නම් ඉතින් ගෙදර ඉඳන්. නේ හිටපන් අනිත් පැත්ත අරගෙන ඉඳපන් ආ ඒ පඩි නෑලු බං යකෝ අයියෝ, ගෙදර පඩි ඉඳන් නෑනේ. පඩි නැත්නම් මොන මගුලක් කරන්න මේ වැඩ තියෙනවා වහල්ලු වෙන දේ හරියන්නේ මේ හරියන්නේ හොඳ එකක් බලපන්කො මනේ හොඳ මහත් එකක් සුපිරි එකක් බලපන් මහත් එකක්? බලපන් ඔබ බලපන් මහත් එකක්ද? මහත් එකක් හරි බලන්න මම බලන්න. මේ එතන මෙහා පැත්තේ තව එකක් ඒ ඉන්නවා පාර මහතයක්. මොකද්ද එන්න. බලමු මේ අර සයිස් එක බලන්න අම්මට සිරි සයිස් මේ ආ. ඒක AIML එකක් 300යි. 300යි ඕ. ඊයා රුපියල් 300 කර මොකක් කරන්නද රුපියල් නෙමෙයි යකෝ US ඩොලර්ස් 300යි. අම්මට විදපන් ඒ පොඩි තියෙනවද? ඒකේ AIML කිව්වනේ ඔව් උඹට AIML පුළුවන්ද පුළුවන්. කවදද දන්ද ඊයරා ඉඳන් ඒ කොහමද මම බැලුවා සුපිරි වීඩියෝ එකක් විනාඩි 15න් AIML මුල සිට. තියන් තියෙනවද? තියන් අයියෝ ළඟින් ගියානේ. ළඟින් යකෝ මේකට ළඟින් යන්නේ තාමි කරනද බැට් එක කරනද බෝල් මීටර ළඟින් යන ඕන මකුලක්ද නේ පිස්සුද යකෝ මේ හොඳට බලලා එකක් තියපන් හරි දවන මේ පාර මම දිනවා මෙහෙමයි. උඹ වගේ දකින වලට විදින්නේ නෑ ඔව්. මම සුපිරියට බලලා හොඳ එකකට විදින්නේ ආ. හෙල්ප් එකක් දියන් පොඩ්ඩක් මේ මට කිව්වාගෙන මේ හරියට තියන්න ඕනේ. හරි මම තියන්නම්කෝ ඒ ඉතුරු නිතර දෙක මට දෙන්න බලන්න. ඒවා පස්සේ බලමු මේ හොඳට කොහොමද? හොඳින් බලන්න මේ ටෙලිකොම් ඉන්ටර්න් පේන්නේ නැහැ. ඒවා මේ වඳ වෙලාද කො ඉදනේ ගිය පාරක් දැක්කේ නෑ කිව්වනේ අයියලට හම්බුන්නේ නැහැ. අයියලට හම්බුන්නේ නෑ කිව්වා මම එහෙනම් නැතුව ඇතිනේ. ඕ මැරිලාද කොහෙද එහෙනම් ටෙලිකොම් බලාගෙන ඉන්නේ නැතුව වෙන එකක් තියෙනවා ඩිපාර්ට්මන්ට් නම තිබ්බට ඉතින් ඒක නෑ නෑ, නෑ. අපිට කරන්න දෙයක් නෑ කොහොමද තියන්නේ මේ අර මේ ලයිට් එකෙන්ද පේන්නේ නැතිවද මන්ද හැබැයි අර අන්න අතර කෙට්ටු එකක් ඉන්නවා ඉලෙක්ට්‍රොනික එකක්. ඉලෙක්ට්‍රොනික ඔව්, කෙට්ටුනේ කෙට්ටුයි හැබැයි ඒක. මේ පොඩ්ඩක් තියන්න කලින් ගාන කොහොමද දන්නේ අහලා බලන්න. අයියේ පඩි කීයනේ brother listen to this උදේ පාන්දර හැරලා කිලෝමීටර් 15ක් 20ක් ඇවිල්ලා උදේට එළියෙන් කාලා දවල්ටත් එළියෙන් කාලා යකෝ රුපියල් 500 දෙන්න ඕනෙන්නේ මම පන්සලේ හීල්ලා තමරේ රුපියල් 5000 කොල තියාගනි මවුල බලය වන්න මොක්කු දෙවන්නේ වහල්ලු කෙරේ දුවද අපි ඒ calm down මචං calm. පිස්සු බං මේ අපි මොක්කු කෙරේ දුවද මන් දන්නේ නැහැ මේ වින්ට ඒක තමයි අපි තව එකක් බලලා තියෙමු නේද? බලන්න ආ. බලන්න අඩුවන්න සුපිරි එකක් එනවා. ලස්සන බලපන් ඒකනේ මට මේ සිරි. ඒ සොෆ්ට්වෙයාර් ගන්නේ මේ පාර වැරදිලා මේ ඒකනේ පාර වැරදිලා. සුමනදාසත එහා පැත්තේ තියෙන මේ මේ නෙමෙයි. නෙමෙයි ඔය ඉඳා ඔහොම යවන්න එපා 60000ක් නේ ආ, ආ, දන්නේ නැති වුණා මම නෑ ඉඳලා දාමු තියෙනවා. යා මන් දියනවා තියන්න. තියනවා, අර ඔන්න. තියන්න.
ඒ මොකද්ද බං ඒ උනේ? බලපංකු ඉතින් අර සුමන දාස පැත්තේ අයිස්කාරයේ 33000කින් තිබ්බන සොෆ්ට්වෙයාර් ඉන්ටර්න් එකට. අයියෝ. මේ මං හිතන් හිටියේ ඒවට ගහලා නැත්තේ හෙන විතරයි කියලා. හෙන නෙමෙයි දැන් එංගොල්ලෝ හැම එකටම ගහනවා බං. මේ කවුද බං? මේ කවුද මේ? කොට දැකලත් පුරුදු වගේ. ඒකනේ බං. ගත්තා. අම්මට වැදුණා. අඩු ඒ කොහොමද බං ඒව තියන්නේ බං? ඒ අපිට කියලා දීපන්. අපි තියෙනවා දෙන්නේ. කවුද බං මේ? ඒකත් දුනා. දෙකයි. මේ මාරමන සේ උමාරිය යන්නේ. මේ ඔහොම බෑ බං උඹට දුන්න ගනි. මාරවට නෙමෙයි. මේක කරකෝ බං මේ ඉන්දියා. මේක ඇති ඇස් දෙක වහම ගන්න පොඩ. ඔව් ඔව්. හරි. ඉස්සරහට ඇස් දෙක වහුවා. මේක මෙහෙම අල්ලගෙන තියපන් බලන්න. ඔව් මෙහෙම අල්ලලා තියපන්. ඔහොම අල්ලලා තියපන්. දැන් දියන් බලන්න. අම්මට උතු. මේ ලක්ෂ ඒකනේ මම උදායකට දුන්නේ කවාර මේ මාර මිනිස්සු එන්නේ උ. මේ මුගේ මොකක් හරි වෙනසක් තියෙනව නේද? පොඩ බලපන්. හරි මේ මොකද්ද මේ? මොකක්ද ගහලා තියෙනවා බං පිටිපස්සේ. හරි උඹ හරියන්. පොඩින් මං. මොකද්ද? ජීවියේ හතරයිනේ. ජීවියේ හතරයි. මාර අම්මර ප්‍රොජෙක්ට් ලිස්ට් එක බලන්නකො. මේ මාර ප්‍රොජෙක්ට් එක එන්නේ මුගලනේ නුඹ දව අවුරුදු කීයක් කැම්පස් එකේ තියනද බං? මේ රිපීට් එකේ ඉන්න ගෙද්ද මේ? මේ මාර ප්‍රොජෙක්ට් එක යන්නේ ප්‍රොජෙක්ට් ගොඩ යන්නේ තියෙන්නේ. හැබැයි හොඳ ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ප්‍රොජෙක්ට් එකක් තියෙනවා මොනවා කියවම මේ සිවිල් ඉංජිනේරුවන්ට ජොබ් හොයන්න උදව් කරන චැට්බොට් එකක්. අම්මට සිරි සුබිරේනේ. ඊළඟ බලපන්. ෆැෂන් ඩිසයින් කෙල්ලෝ කොල්ලොන්ගෙන් වෙන් කරලා දුර ගන්න කම්පියුටේෂන් මොඩල් එක. මට සිරියකෝ. මේ මරුනේ. මේ ඉඳ. තව එකක් තියෙනවා. මේ අර මේ ෆැෂන් ඩිසයින් වලට නම් මගේ S දෙකෙන්වත් කරන්න බෑ. ඒකනේ බං. ඒක හරි අමාරුයිනේ. මේක බලන්න. ස්ටීල් බිල්ඩින් එකේ ටොයිලට් එකට ඉලෙක්ට්‍රොනික දොරක්. මට හම්බෙන්නේ නැති දේ. මේ ජනාධිපති සම්මාන මල්ලි මේ ඔයා යන්න මල්ලි මේ හරි යන්න. නමකුල දැන් මුන් වගේ අපි ඉන්ටර්නෙට් දැප්පලයන් යන්න. මේ සුරාල. මේ බලපංගෝ ප්‍රොජෙක්ට් කොට. ඒකනේ බං. උඹට ප්‍රොජෙක්ට් කීයක් දෙනවද? මට 3යි දෙකද වන්දි. මට 2යිනේ බන් තියෙන්නේ. ඒකනේ අපි දෙන්නටම කෙලේනේ මොකද සාධාරණයි. කරන්නේ මේ ප්‍රොජෙක්ට් ටික මේක අමුණලා 5000 කුලයක්වත් අමුණලා විද්‍යුත් වදින. අපිට අභිනය කරන්න තියෙනවා. ඩ්‍රාම එකක් කරන්න තියෙනවා. මම ඩ්‍රාම එකේ ස්ක්‍රිප්ට් එකක් ලිව්වා. කරේ නැත්තම් ජාලි අයියා මගේ ඔළුව කනවා බං. අන්නේ මේ උඹ ජාලියත් ඕනම කරගන්නේ මේ අපිට පිස්සු දාම මේ ඉන්ටර්න් උත් දැන් උඹ රෙප් කෙනෙන්නේ. උඹට ඉන්ටර්න් දිනවනේ. උඹලා ඉන්ටර්න් හොයාගෙන ඉවරන අපි වත්ත. කීවා. එහෙම කරන්න එපා බං. නෑ අන්න ජාලි අයියා අතන ඉන්නවා. ඔයා ජාලි අයියත් එකම කරගන්න. අපි යනවා. ගන්නේ අපි නම් එන්නේ නැහැ ජාලිය අයියා ගන්න. ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද අපේ ආරාධිත අමුත්තන්ගෙන්ද ජාලි අයියාගෙන්ද පැමිණ සිටින ඔබ සියලු දෙනාගෙන්ද අවසරයි මේ 22 කණ්ඩායමේ කට්ටිය මේ ඉන්ටර්න් හොයනවා මේ ටිකේ බිසි ඒ හින්දා මේ 22 බැජ් එකේ ඩ්‍රාම එක කරන්න වෙන්නේ නැහැ මේ ඊළඟ එකක් තියෙනවා ඒක ෂෝක් ඒක බලමු